Hi guys, කොහොමද ඔයාලට? හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් ආදරෙන් අදත් පිළිගන්නවා මගේ TNS YouTube channel එකට. ඔයාලට අද අරන් ඉන්නේ ඔයාලා බලාපොරොත්තු වෙන හිටපු විදිහටම මගේ මුල් වීඩියෝ සීරීස් එකේ part 1 part 2 බලපු කෙනා නම් already දන්නවද මම මොනවද කතා කරන්න කියලා. ඉතින් අද part 3 වීඩියෝ එකෙන් ආට අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ අයර්ලන්ඩ් එන්න ඉන්න කෙනෙක් හරි අයර්ලන්ඩ් ඇවිල්ලා ඉන්න කෙනෙක්ට හරි තාම වැදගත් වෙන මාතෘකා දෙකක් ටෙම්පරරි ඇකොමඩේෂන් එක බුක් කරගන්නේ කොහොමද සහ පර්මනන්ට් ඇකොමඩේෂන් එක බුක් කරගන්නේ කොහොමද ඒවට යන වියදම් ගැන. ඉතින් අපි අද අපේ next part 3 වීඩියෝ එකට move වෙමු. එතකොට මුලින්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා you will get to know කියන්නේ මේ ස්ලයිඩ් එක දාලා තියෙනවා මාතෘකා දෙක part 1 එකේදී අපි cost to relocation කතා කරා part 2 එකේදී recommended cash in hand when relocating ඒ topic එක ගැන කතා කරා. ඉතින් මම මේ වීඩියෝස් වල link දාලා තියන්නම් මේ වීඩියෝ එකේ description එකේ බැලුවේ නැත්නම් මේ වෙනකොටත් අයර්ලන්ඩ් වල එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ දෙක බලන්න. ආගේ මයින්ඩ්සෙට් එක හදාගන්නේ කොහොමද? ආට මෙහෙට එන්න යන මුදල මැනේජ් කරගන්නේ කොහොමද? කොච්චර මුදලක් අරන් එන්න ඕනිද? ඒ දේවල් හැමදේම කතා කරලා තියෙනවා ඩීටේල් විදිහට. ඒ දේවල් අනිවාර්යයෙන් වැදගත් වෙයි. ඒ වීඩියෝස් දෙකත් අනිවාර්යෙන්ම බැලුවේ නැත්නම් බලන්න මම description එකේ දාන්නම්. හරි guys එතකොට මේ part 3 වීඩියෝ එකේදී අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ cost for temporary accommodation plus how to booking. මොකද cost එක ගැන කතා කරාට වැඩක් නැහැ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ඒක බුක් කරගන්නේ කියලා. ලංකාවේ ඉඳලා මෙහෙ දන්න අඳුරන කෙනෙකුත් නැතුව ඔයා ලොකු ගාණක් මේ සාමාන්‍ය මුදලක් නෙවෙයි ලොකු ගාණක් දීලා ඒක බුක් කරද්දි දවස් 7කට දවස් 10කට ඒක කාටද ඒ මුදල යන්නේ ඒක පරිස්සමට ඔයාට ලංකාවේ ඉඳලා මෙහෙට ට්‍රැවල් කරලා ලෑන්ඩ් කරන දවසට ඔයාට ඒ ගෙදරට නැත්නම් හවුස් එකට යන්න පුළුවන්ද? ඔයාගේ ගොඩක් ප්‍රශ්න චකිතයක් තියෙනවනේ හිතේ. ඉතින් ඒ ප්‍රශ්න හිතේ තියෙන ඒ ගැටලුව නැති කරන්න reputed website භාවිත කරලා කොහොමද ඔයා ඒක හරියටම කරගන්නේ කියන දේ කතා කරනවා. ඊට පස්සේ cost for permanent accommodation දැන් ඊට පස්සේ temporary accommodation permanent accommodation එකට move වුණාට පස්සේ ආට මොන වගේ මුදලක් යනවද සහ එතෙන්දී වැදගත් වෙන කරුණු මොනවද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි guys එහෙනම් අපි යමු අපේ පළවෙනි topic එකට temporary accommodation එක book කරගන්නේ සහ එකට යන වියදම ගැන කතා කරන්න. එතකොට ඔයාලට මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන විදිහට දැන් පේනවා මේක දෙසැම්බර් මාසේ මම දැන් මේ වීඩියෝ එක කරන්නේ 2024 මම දාලා තියෙනවා යූරෝ එකක් 305යි කියලා. මොකද මම ඒක එහෙම දාලා තියෙන්නේ මේ වීඩියෝ එක තව කාලයක් ගිහිල්ලා බලන කෙනෙක්. එතකොට එදාට තියෙන යූරෝ වැලියු එකත් එක්ක තමයි රුපියල් වලට කන්වර්ට් කරලා මේ වීඩියෝ එකේ ගණන් ගැන තීරණය කරන්න ඕනේ. මම යූරෝ වලින් තමයි කැල්කියුලේෂන් කරලා තියෙන්නේ. මොකද එතකොට රුපියල් වලින් LKR රේට් එක කන්සිඩර් කරාට පස්සේ ඔයාට පුළුවන් පහසුවෙන්ම ඔයා මේ වීඩියෝ එක බලන කාලයට අනුරූපව සහ යම් කාලයක් ගත වෙලා නම් මේ ගණන් හිලවම නෙවෙයි තියෙන යම් මුදලක් අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් ඔයා දන්නවනේ ඉන්ෆ්ලේෂන් එකක් තියෙනවා එතකොට භාගවිත ගණන් වැඩි වෙන්න පුළුවන් සහ යම් රටේ සංවර්ධනය හේතුන් මත අඩු වෙන්න පුළුවන් ඒක ඔයාගේ දැනුම මත ඔයා තීරණය කරන්න ඕනි වීඩියෝ එක බලන කාලෙත් එක්ක. ඉතින් දෙසැම්බර් මාසේ අද මේ මාසේ 2025 ෆස්ට් ක්වාටර් එකේ වගේ බලන කෙනෙක්ට මං හිතන්නේ මේ දේවල් මහා දුරට වෙනස් වෙයි කියලා. හරි. අපි බලමු එතකොට පළවෙනි දේ cost for temporary accommodation. මම මෙතෙන්දි කතා කරලා තියෙන්නේ දවස් 10කට ඔයාලට පේනවා ඇති for 10 days කියලා දාලා තියෙනවා. මොකද මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් මෙහි එන කෙනෙක්ට සතියකට වගේ බුක් කරලා එන එක. ඔයා සතියේ එතකොට සතියේ මැද දවසක මේක ඔයාලට දෙන ටිප් එකක්. ඔයාලා ෆ්ලයිට් එකක් බුක් කරලා මෙහෙට ටෙම්පරරි ඇකොමඩේෂන් එකකට එනවා නම් ඇවිල්ලා පර්මනන්ට් ඇකොමඩේෂන් එක බුක් කරගන්න හිතන් ඉන්නවා නම් සතියේ මැද දවසක වගේ આવොත් ඔයාට වර්කින් ඩේස් එක තුනයි හම්බෙන්නේ. ඊට පස්සේ වීකෙන්ඩ් එක එනවා. වීකෙන්ඩ් එකේදී ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් ගෙවල්. හැබැයි තියෙන මෙහෙ ගොඩක් අය වීකෙන්ඩ් එකේදී හරිම අමාරුයි කන්ටැක්ට් කරගන්න. එයාලා දැන් සාමාන්‍යයෙන් අපි වගේම රීලොකේට් වෙලා ඉන්න ඒසියන් කෙනෙක් නැත්නම්
වෙනත් රටක කෙනෙක් නම් එයාලගේ ලොකු මනාවකින් ඉන්නවා නම් මේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් එයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයාලට පර්මනන්ට් ඇකොමඩේෂන් එකක් හොයාගන්න. නමුත් බොහෝ දුරට ලොකු අපහසුතාවයක් තියෙනවා වීකෙන්ඩ් එකේදී යාලව කන්ටැක්ට් කරගන්න. එතකොට ඔයාට වීක් ඩේස් වල වැඩ කරන ගමන් නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා නම් ස්ටඩීස් කරන ගමන් නැත්නම් ඔයාලට ටයිම් පීරියඩ් එකක් තියෙනවා නම් යුනිවර්සිටියට යන්නේ ඇවිල්ලා ඉන්න ගමන් ඔයාට වීක් ඩේස් වල තමයි පහසුවෙන්ම මේ ඒ අදාළ පුද්ගලයන්ව කන්ටැක්ට් කරලා පර්මනන්ට් ඇකොමඩේෂන් එකකට මූව් වෙන්න හදාගන්න පුළුවන්. ඒ නිසා මං සතියක් වගේ කාලයක් නැතුව දවස් 10ක් දාලා තියෙන වීකෙන්ඩ් එකත් මිස් වුණාට පස්සේ ඔයාට ඇත්තටම දවස් 7ක්වත් අවශ්‍යයි ඔයාට ගැළපෙන විදිහේ ඔයා කැමති විදිහේ හරි තැනකට මූව් වෙන්න. මොකද ඔයාට අපොයින්ට්මන්ට් කීපයක් දාගෙන 4-5ක්වත් අඩුම තරමේ මේ වීවිං කරන්න ඕනේ නැත්නම් ඔයාට අදාළ හොඳ ස්ථානයක් ඔයා කැමති විදිහට සෙට් නොවෙන්න පුළුවන්. ඉතින් එහෙම නැති වුණොත් තියෙන තැනකට හරි මූව් වෙලා පස්සේ හිමීට එකක් හොයාගන්න තමයි වෙන්නේ. ඉතින් ඒ දේ අපි පස්සේ කතා කරමු. එතකොට මේ ටෙම්පරරි ඇකොමඩේෂන් එකක් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට බුක් කරනවා නම් මම දාලා තියෙනවා යුරෝ 700ක් දවස් 10කට. එතකොට දවසකට මම යුරෝ 70ක් වගේ සලකලා තියෙනවා. මේවා මම ඩබ්ලින් සිටි එකේ නැත්නම් ඩබ්ලින් අවට ඇකොමඩේෂන් එකක් හොයන කෙනෙක්ට ප්‍රයිස් එක තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක 10%කින් 20%කින් වගේ ටොලරන්ස් එකකින් අඩුවීමක් තමයි වෙන්නේ ඩබ්ලින් වලින් අනිත් නගරවලට යද්දී. එතකොට වර්කින් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට ගත්තත් මම 700ක් වගේ දාලා තියෙනවා. ඒක ඉතින් ඔයාට වර්ක් පර්මිට් එකකින් නම් එන්නේ. ඔයාට එම්ප්ලොයර් ඔයාගේ හයර් කරන එම්ප්ලොයර් ඔයාට ගෙවනවා නම් ඔයාට ඇවිල්ලා මෙහෙ රීම්බර්ස් කරගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් යම් මට්ටමක හොඳ මට්ටමක ටෙම්පරරි ඇකොමඩේෂන් එකක් බුක් කරගන්න. ඒක එතකොට යුරෝ 70 ඉඳලා යුරෝ 100ට විතර ගියත් දවසකට කමන්නේ කම්පැනි එකෙන් ගෙවනවා නම් එයාලා HR එකෙන් ඇග්‍රී නම් ඔයාට පුළුවන් ඉතා හොඳ මට්ටමේ ඇකොමඩේෂන් එකක් බුක් කරගන්න. එතකොට ස්ටුඩන්ට් කෙනෙක්ට වගේ එහෙම හැකියාවක් නැහැ නේ. එයාලා බජට් එකට නෙන්නේ. එතකොට තමයි මම 700ක් වගේ දාලා තියෙන්නේ. ඊට අඩු වෙනුත් තියෙනවා කැමති නම් ඔයාලට එහෙම බුක් කරගන්න පුළුවන්. ඊට පස්සේ කපල් එකක් නැත්නම් ඩිපෙන්ඩන්ට් එක්ක කපල් එකක් වෙනවා නම් ෆැමිලි එකක් විදිහට මම 850ක් කියලා දාලා තියෙනවා. මොකද ඔයා බුකින් එකේදී 1 adult නැතුව 2 adults විදිහට ඇඩ් කරපු ගමන් යම් මුදලක් ඩේලි රේට් එක වැඩි වෙනවා. එතකොට ඒක ගැන සලකලා තමයි 850ක් දාලා තියෙන්නේ. එතකොට ෆැමිලි එකක් කිඩ් කෙනෙක් එක්ක එනවා නම් මොකද ඇඩල්ට්ස්ලා දෙන්නයි 1 කිඩ් කියලාත් එතකොට ඇඩ් කරන්න ඕනි. එතකොට ප්‍රයිස් එක තවදුරටත් වැඩි වෙනවා. එතකොට 1200ක් වගේ දාලා තියෙනවා මම දවස් 10කට. ඔයාට යන වියදම. එතකොට ඒක යුරෝස් වලින් ඔයාලට පේනවා. ඒක රුපියල් වලින් බැලුවොත් ඔයාලට පේනවා ඇති. ස්ටුඩන්ට් කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් ලක්ෂ 2කට ළඟ මුදලක් වැය වෙනවා. දවස් 10ක ටෙම්පරරි ඇකොමඩේෂන් එකකට. මේක ඔයාගේ කැමැත්ත අකමැත්ත මත අට තුන් ස්ටුඩන්ට් කෙනෙක්ට නම් 400ට 500ට 600ට 700ට වගේ හොයාගන්න පුළුවන් කැමති නම්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත මම පෙන්නනම් බජට් එකට බුක් කරගන්න සයිට් සහ සාමාන්‍ය යම් දුරකට හොඳ මට්ටමක බුක් කරගන්න විදිහ. එතකොට වර්කින් ප්‍රොෆෙෂනල් කෙනෙක්ටත් ඒ මුදලමයි මම දාලා තියෙන්නේ. ඔයාලට කැමති නම් කම්පැනියත් එක්ක කතා කරලා ඊට වඩා වැඩි මුදලකට බුක් කරගන්න පුළුවන්. එතකොට කපල් එකක් කියන ලක්ෂ 2කමාරක් 3ක් අතර වගේ මුදලක් වැය වෙනවා. එතකොට ෆැමිලි එකකට නම් ලක්ෂ 4කට ලක්ෂ 3කමාරකට ආසන්න මුදලක් මේ වැය වෙනවා. දරුවෙක් එක්ක ඉන්න නිසා ඔයාගේ ටෙම්පරරි ඇකොමඩේෂන් එකට. මොකද හැම තැනම බුක් කරන්න බෑ. එතකොට විශේෂයෙන් දරුවෙක් වගේ එනවා නම් එයා අඬනවා කරනවා. එතකොට සවුන්ඩ් ප්‍රශ්න එනවා. ඉතින් ඔයාලට ඒ දේවල් සලකලා පීස්ෆුල් තැනක් හදා ගන්න ඕනි. ඒකත් එක්ක බලනකොට රේට් එක වැඩි වෙනවා. එතකොට මම රෙකමන්ඩ් කරන වෙබ්සයිට් තමයි Airbnb airbnb.ie. මේ මම මේ වෙබ්සයිට් වල ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා. ඔයාලට පහසුවෙන් යන්න පුළුවන්. එතකොට Viva Ireland මම රෙකමන්ඩ් කරනවා. ඊට පස්සේ cozy සයිට් එක. ඊට පස්සේ booking.com හැමෝම දන්නවා. booking.com. ඉතින් booking.com හරහාත් එන්න පුළුවන්. බුක් කරගෙන දැන් මම පෙන්නන්නම් ඔයාලට මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා හරියටම කොහොමද ඒ බුකින් එක දාගන්නේ කියලා.
හරි ගයිස්. එතකොට ඔයාලා බුකින් ටෙම්පරරි ඇකොමඩේෂන් එකක් බුක් කරගන්නකොට ඔයාලා Google එකට ඇවිල්ලා just search කරන්න Ireland temporary housing කියලා. නැතිනම් ඔයාලට පුළුවන් මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක භාවිත කරලා ඩිරෙක්ට්ලි මේ අදාළ වෙබ්සයිට් එකට එන්න. ඒකට මම රෙකමන්ඩ් කරපු පළවෙනි සයිට් එක තමයි Airbnb සයිට් එක. එතෙන්දි බලන්න මේ https://www.airbnb.ie සයිට් එකට එන්න. i කියන්නේ අයර්ලන්ඩ් එක. එතකොට ලොකේෂන් එක විදිහට ඔයාලට පුළුවන් ඩබ්ලින් වල නම් කොහෙද හොයන්නේ කියලා. ඉතින් ඩබ්ලින් තුන සාමාන්‍යයෙන් එක ඒරියාස් තියෙනවා. ඔයා ජොබ් එක හම්බෙලා තියෙන තැන නැත්නම් ඔයාගේ යුනිවර්සිටි එක UCD යුනිවර්සිටි කොලෙජ් ඩබ්ලින් කොහොම ඔයාලට පුළුවන් ලොකේෂන් එක ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා මෙහෙට ෆ්ලයිට් එකේ ඇවිල්ලා ලෑන්ඩ් කරන දවසත් එක්ක චෙක් ඉන් ඩේට් එක මොකක්ද කියලා දාන්න. just මම දාන්න යුනිවර්සිටි කොලෙජ් ඩබ්ලින් චෙක් ඉන් ඩේට් එක ජනවාරි 3 එන කෙනෙක්. එතකොට දවස් කීයකටද බුක් කරන්නේ? අපි හිතමු 10 වෙනිදා වෙනකන් කියලා. ඊට පස්සේ ඇඩල්ට්ස්ලා කී දෙනෙක් එනවද? මම 1 person දාන්නම්. එතකොට නැත්තම් ඔතන ඔයාලට පේනවා ඇති මේක ඔයාලට වෙනස් විදිහට දාලා childrenලා එනවද? නැත්තම් පොඩි දරුවෝ එනවද? ඇඩල්ට්ස්ලා ගාන ඒව වෙනස් කරන්න පුළුවන්. පහසුවෙන් මේ වැඩ් කරලා search button එක ඔබන්න. ගාම ඔයාලට පේනවා මේ room in Dublin central Dublin area එකේ යුරෝ 57ටක් තියෙන. බලන්න ඔයාලට ඒ දවස් ටිකටම යන්නේ. එතකොට මම සතියක් වගේ දැන් මේ මට මතක විදිහට නයිට් ගාන 397ක් ඇවිල්ලා තියෙනවා. එතකොට යුරෝ 73 සමනයක ඔෆර්ස් තියෙනවා මේක. 73 එක 54ට 379යි ටෝටල්. වගේ ප්‍රයිසස් වලට අදාළ කැමති එක සිලෙක්ට් කරද්දි විශේෂයෙන්ම කියනවා මම මේ ස්ටාර් රේටිං අගේ වැලියු එක වැදගත් වෙනවා. බලන්න මේ 17 දෙනෙක් බුක් කරලා තියෙනවා. රිවිව්ස් තියෙනවා 17 දෙනෙක්ගෙන්. මේක 3 දෙනාගේ මේක අලුතෙන්ම දාපු එකක්. එතකොට මේක බලන්න 4.97ක් තියෙනවා. 302ක් තියෙනවා රිවිව්. ඉතින් ඒ වගේ එකක් තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මේ අලුතෙන් දාපු නිව් කියන ඒවා මම වැඩි රෙකමන්ඩ් කරන්නේ මේවා. ඇත්තටම හොඳ වෙන්න පුළුවන්. මොකද Airbnb සයිට් එකෙන් වෙරිෆයිඩ් කරලා ඒ ලොකේෂන් ෆොටෝස් ඕනර්ස්ලා වෙරිෆයිඩ් කරලා තමයි යාලා මෙහෙම ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න දෙන්නේ. එතකොට කාට වංචාවක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. යාගේ මුදලට ප්‍රශ්නයක් වීමේ ඉඩකඩ බොහොම අඩුයි. ඒ ගැන ප්‍රශ්නයක් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මම රෙකමන්ඩ් කරනවා යම් රිවිව්ස් වැඩි සහ කලින් බුකින් වැඩි ප්‍රමාණයක් තියෙන ඒවට වැඩි ප්‍රවණතාවයක් දෙන්න කියලා. ඊට අමතරව ආට පුළුවන් මේ අපි හිතමු මෙන්න මේ සිලෙක්ට් කරා කියලා. සිලෙක්ට් කරාම පුළුවන් මේ සයිට් එකට එන්න. එතකොට අර පේනවා මේ check in සහ check out date එක 7 nights වලට තමයි මේ 511ක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මගේ මතක ඇති මගේ ස්ලයිඩ් වල දවස් 10කට මම දාලා තිබ්බේ. එතකොට පාට තේරෙනවා 700ක් වගේ එනවා කියලා දවස් 10කට. නමුත් මේ දවස්වල ස්පෙෂල් ඔෆර් එකක් වැටෙන නිසා තමයි 379කට අඩු වෙලා තියෙන්නේ. එතකොට මෙයා හොස්ටඩ් බයි මේ ලූකස් කියලා කියනවා. එයා අවුරුදු 2ක ඉඳන් හොස්ට් කරන කෙනෙක්. 17ක් තියෙනවා. ඒ ටික චෙක් කරා හොඳයි. ඊට පස්සේ ඔයා පහලට ආවම ඔයාට තියෙන ෆැසිලිටිස් ටික පෙන්නනවා. ඒ ෆැසිලිටිස් ටික ඔයාට ඕකේද? ඔයාට Wi-Fi on the TV ඕනද? ඔයා රෙදි ටික හොද ගන්න නම් ඩ්‍රයර් එකක් තියෙනවද? කිචන් ෆැසිලිටිස් තියෙනවද? මයික්‍රෝවේව් එකක් මෙහි අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඔයා බුක් කරන තැන. මොකද කෑම එකක් රත් කරලා හරි කන්න ඕනේ. මෙහි කෑම හිතල වෙනවා. ඉතින් ෆ්‍රිජ් එකක් තියෙනවද? ඒ වගේ දේවල් බලන්න පුළුවන් ඇමිනිටිස් මොනවද කියලා. ඊට අමතරව එයාගේ රිවිව්ස් කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේක හරියටම ලොකේට් වෙලා තියෙන්නේ කොතනද කියලා ඔයාලට බලන්න පුළුවන් මැප් එකේ. මෙතන කියනවා exact location provided after booking කියලා. ඊට පස්සේ ඔයාට කෙලින්ම කැමති නම් රිසර්ව් බටන් එක ඔබලා රිසර්ව් කරන්න පුළුවන්. එහෙම ඔයා අකමැති නම් ඔයාට පුළුවන් මැසේජ් හොස්ට් කියලා තියෙනවා පහලට ආවහම එතෙන්ට ගිහිල්ලා මැසේජ් කරන්න පුළුවන්. එයාට පුළුවන් WhatsApp වගේ යා නම්බර් එක දානවා. නැත්නම් Airbnb එක through email chat එකක් යනවා. එතෙන්දී ඔයාට පුළුවන් ඔයාට මං එන්නේ මෙන්න මේ දවසේ
මට මං කැම්පස් එක ගාව හොයන්නේ කැම්පස් එක ගාව ඉඳලා කොච්චර දුරයිද ඔයාගේ ලොකේෂන් එකට බස් එකද තියෙන්නේ නැත්නම් ට්‍රේන් එක තියෙනවද ඒ වගේ ඩීටේල්ස් ඔයාට යත් එක ඩිස්කස් කරන්න පුළුවන් chat කරන්න පුළුවන් එතකොට එයාලා ෆ්ලෙක්සිබල් ඔයාට එතකොට අදාළ විස්තර දෙනවා දැන් මම මෙහි බුක් කරන්නේදී මම ඇහුවා බස් ස්ටොප් තියනවද කොච්චර වෙලා යනවද මගේ ඔෆිස් එක තියෙන මෙන්න මේ ලොකේෂන් එකේ එතකොට එතෙන්ට කොච්චර වෙලා යනවද ඔයාගේ ලොකේෂන් එකේ ඉඳලා ඒ වගේ ඩීටේල්ස් මම ඇහුවා ඒ වගේම මට මම බුක් කරන දවස්වල ප්‍රයිස් එක ගොලුකු රේට් එකක් තිබුණා මම ඇහුවාට ඒක ෆ්ලෙක්සිබල් කරන්න පුළුවන්ද කියලා ඒ වගේ කතා කරන්න උනත් පුළුවන් එතකොට ඇත්තටම මගේ මං හොඳ කමිඩේෂන් එකක් බුක් කරගත්තා ගොඩක් අඩු රේට් එකකට එයාලා මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා එතකොට ඒ වගේ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා හරි එතකොට මම මේ Airbnb සයිට් එකේ කොහොමද ඔයාලා හරියට හරි හොස් කෙනෙක් හොයලා හරි ලොකේෂන් එකක් බුක් කරගන්නේ එක තමයි පෙන්වුවේ එතකොට ඊළඟ සයිට් එක තමයි මම රෙකමන්ඩ් කරපු මේ කොසි කොසි සයිට් එක ඉතින් ඒකෙත් ඔයාලට පුළුවන් ලොකේෂන් එක දාන්න චෙක් ඉන් වෙන ඩේට් චෙක් අවුට් එතකොට අදාළ පුද්ගලයන් ප්‍රමාණය දාලා සර්ච් කරාම ඔයාලට පුළුවන් ඒකෙත් ලොකේෂන් එකක් ඒ විදිහට අර Airbnb සයිට් එකේ විදිහටම ඔයාලට හොයාගන්න. ඊට පස්සේ අනිත් සයිට් එක තමයි මේ Viva Ireland. මේක ගොඩක්ම ස්ටුඩන්ට්ලාට එහෙම මම ඕකේ කියලා හිතනවා. මොකද මේක ගොඩක්ම ඩබ්ලින් සහ කෝක් වල ලොකේෂන් එකක් හොයන කෙනෙක්ට තමයි easy. පේන check in check out date දාලා guest ප්‍රමාණය ඇඩ් කරාට පස්සේ සර්ච් කරන්න පුළුවන්. මේක ඉතිකට ඔයාලට පේනවා ඇති මේ තියෙන ෆැසිලිටිස් ඒ ෆොටෝස් දාලා තියෙනවා මේ ඇමිනිටිස් මොනවද කියලා මෙතන මෙන්ෂන් කරලා තියෙනවා ඊට අමතරව ඔයාලට ලැබෙන බෙනිෆිට්ස් ටික කියලා තියෙනවා සහ මම ගොඩක්ම මේකේ වැදගත් විදිහට දකින්නේ ෂෙයාර්ඩ් රූම් තියෙනවා නැත්නම් තනියම බුක් කරන් අවශ්‍ය නැහැ ෂෙයාර්ඩ් රූම් බුක් කරගන්නීමේ හැකියාව තියෙනවා එතකොට 1 to 4 people වගේ ඉන්නවා කැමති නම් ඉතින් අඩු බජට් එකකට එනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේක ඉතා වැදගත් සතියකටම යුරෝ 203යි පේනවා සිංගල් බංක් බෙඩ් එකක් තියෙනවා ප්‍රයිවට් බාත්රූම් එකක් හරි ෂෙයාර්ඩ් හරි ඒක වෙන්න පුළුවන්. ඉතින් සිංගල් රූම් එකකට යනවා නම් ඔයාලට 315ක් සතියකට යාලා ගන්නවා. එන් ස්පීඩ් එකකට කියන්නේ බාත්රූම් එකත් ප්‍රයිවට් ෂෙයාර්ඩ් නෙවෙයි. එතකොට ඒ 329ක් යාලා පෙන්නලා තියෙනවා. ඉතින් මම යූස් කරලා නැහැ. නමුත් මට හිතනවා මේ වෙබ්සයිට් එක හොඳයි කියලා. මම කතා බහ කරලා ස්ටුඩන්ට්ලාගෙන් එහෙම දැනගත්ත දේවල් එක්ක. ඉතින් මේවා අනිවාර්යයෙන්ම පොසිටිව් නෙගටිව් දෙපැත්තම තියෙනවා. ඔයා බලාපොරොත්තු වෙන කන්ඩිෂන් එක්ක ඔයා බලාපොරොත්තු වෙන රූම් එකේ කන්ඩිෂන් නැති වෙන්න පුළුවන්. එක එක පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ රූම්ස් වල ෂෙයාරින් විදිහට එක එක නැෂනැලිටිස් අය ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉතින් 4 දෙනෙක් ඉන්නේ රූම් එකකට ආවම ඔයාගේ බඩු ටික පරිස්සම් කරගන්න ඕනි. ට්‍රැවල් බෑග් තියෙනවා. ඉතින් අපි දන්න අඳුරන්නේ නැති අය ඉතින් ඒ වගේ සර්කම්ස්ටන්සස් තියෙනවා. ඉතින් ඒවා ඔයා තමයි මැනේජ් කරගන්න ඕනි. මට පුළුවන් ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට මේ වගේ අවස්ථා තියෙනවා කියන දේ පෙන්වන්න විතරයි. ඊට පස්සේ මම අනිත් රෙකමන්ඩ් කරපු සයිට් එක තමයි booking.com. booking.com එක හරහා ගිහිල්ලත් ඔයාලට පුළුවන් අදාළ විදිහට ලොකේෂන් එක දාලා check in check out date දාලා මේ ඔයාට අදාළ ලොකේෂන් එකක් බුක් කරගන්න. මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ මේ Airbnb බජට් එකට බුක් කරගන්නවා නම් ඔයාලට පුළුවන් Viva Ireland චූස් කරන්න. එතකොට Airbnb එකට ගියොත් අනිවාර්යෙන් host එක්ක chat කරලා ලොකේෂන් එක සහ ඔයාගේ මොබිලිටි ඔයාට පබ්ලික් බස් යූස් කරන්න පුළුවන්ද ට්‍රේන් එක යූස් කරන්න පුළුවන්ද ඒ දේ ගොඩක්ම වැදගත්. ඒ දේ තේරුම් ගන්න හොයලා බලන්න chat කරලා ඒක ගොඩක් ඩිස්ටන්ස් එකක් තියෙනවා නම් අයර්ලන්ඩ් වල සාමාන්‍යයෙන් කිලෝමීටර් 5-10 වුණත් ටයිම් ලොකු විනාඩි 30ක් පැයක් වගේ යනවා ලොකේෂන් එකට යන්න. ඉතින් ඒ නිසා මේ මම රෙකමන්ඩ් කරන්නේ ඔයා වැඩ කරනවා නම් වැඩ කරන තැනට ස්ටුඩන්ට් කෙනෙක් නම් යුනිවර්සිටි එකට තාම ළඟ තැනක ඇකොමඩේෂන් එක ටෙම්පරරි ඇකොමඩේෂන් එක බුක් කරගන්න. හරි ගයිස් මම හිතනවා ඔයාලට මේ ප්‍රොසෙස් එකත් එක්ක තේරුණා කියලා කොහොමද ඇකොමඩේෂන් එකක් බුක් කරගන්නේ කියලා පහසුවෙන්ම ඔයාලට අදාළ පොත් එක්ක මැසේජ් කරලා Airbnb සයිට් එකේ. අපි යමු එහෙනම් වීඩියෝ එකේ ඊළඟ පාර්ට් එකට සෙකන්ඩ් ටොපික් එකට. දැන් ඔයාලා ඇවිල්ලා ඉන්නේ
part 3 වීඩියෝ එකේ topic 4 එතකොට cost for permanent accommodation දැන් අපි temporary accommodation එක book කරන එක ගැන කතා කරා. ඒකේ දැන් අපි ඉන්න ගමන් හොයන්න ඕනි permanent accommodation එක. එතෙන්දී ඔයාට යන වියදම් සහ වැදගත් දේවල් මේ මාතෘකාව තුළදී ඔයාලට මගෙන් දැනගන්න පුළුවන්. එතකොට මූලිකම දේ තමයි යන වියදම කොහොමද කියලා. එතකොට permanent accommodation එකක් book කරනකොට ස්ටුඩන්ට් කෙනෙක්ට working professional කෙනෙක්ට couple එකක් විදිහට ආවොත් නැත්නම් family එකක් ආවොත් යන වියදම මම දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම permanent accommodation එකකට යද්දී මම recommend කරන දේ තමයි මගේ part 1 වීඩියෝ එක සහ part 2 වීඩියෝ එක බලන්න. part 2 වීඩියෝ එකේ විශේෂයෙන්ම දාලා තියෙනවා ඇයි මේ rent deposit එක monthly rent එක වගේ මුදල් ඔයාගේ cash in hand income එක cash in hand මෙහෙට අරන් එන amount එකේ තියෙන්න ඕනි කියලා. මොකද ඔයා බලාපොරොත්තු වෙන සියලු දේ ඒ ආකාරයෙන්ම රට තුල ඔයාට නොලැබෙන්න පුළුවන්. එතකොට ඔයා මාස දෙකක් තුනක් ඔයා settle down වෙනකන් ආතේ මුදල් තියෙන්න ඕනි. එතකොට ඒ අරන් එන්න ඕනි මුදල් මගේ part 2 වීඩියෝ එකේදී විශේෂයෙන්ම කතා කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ඒ දේවල් වලට සූදානම් වෙලා આવොත් ඔයාලා සාර්ථකව ආගේ සෙටල්මන්ට් එක මේ රට තුල කරගන්න පුළුවන් මූලික අවස්ථාවේදී. එතකොට රෙන්ට් ඩිපොසිට් එක විදිහට ස්ටුඩන්ට් කෙනෙක්ට 750ක් දාලා තියෙනවා. එතකොට මන්ත්ලි රෙන්ට් එක වැලියු එකම තමයි ඩිපොසිට් එක වෙන්නේ. එන්න කලින් ඩිපොසිට් එකක් එවන්න ඕනේ. එතකොට එන්න කලින් කියන්නේ මූව් වෙන්න කලින් බලලා ඔයා කැමති නම් බුකින් කියන්නේ එක්ක ඇග්‍රි වෙලා ඔයාගේ හොස්ට් එක ඇග්‍රි වෙලා ඔයාට පුළුවන් ඒ ලෑන්ඩ් ඕනර්ට අදාළ රෙන්ට් එක ඩිපොසිට් එක ගෙවලා මේ ඇග්‍රීමන්ට් එකකට එන්න. ගොඩක් දුරට ඇග්‍රීමන්ට් එකක්ම වෙන්නේ නැහැ. මොකද මේ වගේ මුදලක් Tamanටම කියලා ගයක් ගන්න නොවන නිසා ගොඩක් දුරට වෙන්නේ එතන ඉන්න ඒක මැනේජ් කරන් ඉන්න පුද්ගලයාට හෝ කවුරු හරි පුද්ගලයෙක්ට ඔයා අදාළ ඩිපොසිට් එක දෙන එක. ඉතින්දී ඔයාට පුළුවන් ඉතින් ඊමේල් එකක් වකින් මේක යාලට දුන්නා කියලා ප්‍රූව් කරගන්න. නැත්නම් WhatsApp message එකකින් ඔයා WhatsApp contact එකක එහෙම මුදල් දුන්නා නම් ඒකට අදාළ විදිහට message කරලා ඔයාට ප්‍රූව්මන්ට් එකක් තියාගන්න පුළුවන්. ආපහු ඩිපොසිට් එක ක්ලියර් කරගන්න ඕනින් ඉඳලා ඔයා එතනින් යනකොට. එහෙම ගොඩක් දුරට වංචා කරනවා අඩුයි. මෙහි අය ගොඩක් ප්‍රොෆෙෂනල්. හැබැයි 100%ක් කවුරුවත් විශ්වාස කරන්න බෑ. නිසා මම රෙකමන්ඩ් කරන දේ තමයි ආගාව කන්ෆර්මේෂන් එකක් මොකක් හරි තියාගන්න. ඔයා මෙච්චර මුදලක් ඩිපොසිට් එක විදිහට බාර දුන්නා කියලා. එතකොට ස්ටුඩන්ට් කෙනෙක්ට 750ක් දැම්මට මම කලිනුත් කිව්වා ඔයා කැමති නම් ඔයාට පුළුවන් නම් ෂෙයාරින් තැනක ඉන්න කාමරේ 3-4 දෙනෙක් ඉන්න තැනක ඉන්න. ඒ වගේ ස්ටේටස් එක බැලන්ස් කරගන්න කැමති නම් මීට වඩා අඩුවට ඒ කියන්නේ ඩබ්ලින් වල වුණත් යුරෝ 500ට වුණත් ඔයාට පුළුවන් තැනක් හොයාගන්න. නමුත් මූලික අවස්ථාවේදී එකපාරට එහෙම අවස්ථාව අඩුයි. ඒකට ඔයාට සිද්ධ වෙනවා යම් වැඩි මුදලකට තියෙන තැනකට යන්න. එතකොට ඒ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් කාමරයක් දෙන්නෙක් විතර ෂෙයා කරගන්නවා. ෂෙයාර්ඩ් බාත්රූම් වගේ තියෙන එකක් ගන්න. සාමාන්‍ය ඩබ්ලින් වල 750ක් වගේ යනවා ස්ටුඩන්ට් කෙනෙක්ට. ඒකට වර්කින් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට 900ක් වගේ යද්දී පුළුවන් හොඳ තැනක් ගන්න. ෂෙයාරින් බාත්රූම් වගේ තියෙන. කැමති නම් එයාට එන්ස්වීට් නැත්නම් සෙපරේට් රූම් එකක් ඕනි නම් එයා වර්කින් ප්‍රොෆෙෂනල් කෙනෙක් තනියෙන් ආවා වුණත් මම මෙතන මේ කපල් කෙනෙක් එකකට දාලා තියෙන 1350 වගේ මුදලක් වැය වෙනවා මාසේ රෙන්ට් එක විදිහට. එතකොට ෆැමිලි එකක් නැත්නම් එක දරුවෙක් එක්ක එනවා නම් ගොඩක් රෙන්ට් එක වැඩි වෙනවා කියලා ඔයාලට පේනවා ඇති. මොකද දරුවෙක් ඉන්නවා නම් කිසිසේත්ම ආට ෂෙයාරින් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද මෙහි අය ගොඩක් පීස්ෆුල් ඉන්න බලන්නේ කැමති නැහැ. එහා ෂෙයාරින් ඩබල් බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක වගේ ඉන්නවා නම් අනිත් පැත්තේ රූම් එකේ ඉන්න කෙනාට වගේ දරුවා අඬනවා නම් රැට කරදර වෙනවා නම් ඩිස්ටර්බ් වෙනවා නම් එයාගෙන් කම්ප්ලේන් එනවා. එයා මොකද එයා වැඩ කරලා ඇවිල්ලා එයාගේ ස්ලීපින් ටයිම් එක ඉතින් දැනීමක් හැඳිනීමක් නැහැ. ඉතින් තමන්ගේම කමක් නැති හින්දා ගොඩක් දුරට ඔබ්ජෙක්ෂන් එනවා. නිසා රෙඩි වෙලා එන්න ඕනි. දරුවෙක් ඉන්නවා නම් තනියෙන්ම ඇකොමඩේෂන් එකකට යන්න පර්මනන්ට් එකක් අරගෙන. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අට ෂෙයාරින් කරගන්න බැරි හින්දා one bed accommodation එකක් සාමාන්‍යයෙන් worst case maximum ඩබ්ලින් වල 2250ක් විතර වෙනවා.
එතකොට රෙන්ට් ඩිපොසිට් එක විදිහට 2250ක් තියන්න ඕනි. ඩිපොසිට් රෙන්ට් එක විදිහට 2250ක් ගෙවන්න ඕනි. එතකොට යුටිලිටි බිල්ස් මන් දාලා තිනවා ගෑස් ඉලෙක්ට්‍රිසිටි වගේ ඒවා සාමාන්‍යයෙන් බෙදිලා තමයි එන්නේ. ස්ටුඩන්ට් කෙනෙක් නම් මෙතන දැන් කාමරේ දෙන්නෙක් වගේ ඉන්නවනම් නැත්නම් අපාර්ට්මන්ට් එකක 2 බෙඩ් එකක දෙන්න කාමරවල ඉන්නවනම් එතකොට බෙදිලා එන්නේ. ඉතින් මාසෙකට 50ක් වගේ තමයි යූරෝ වලින් එන්නේ. වර්කින් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට ඔගේ 60ක් 80ක් වගේ රේන්ජ් එකේ වෙන්න පුළුවන්. එතකොට කපල් එකක් වගේ නම් ඒක 75ක් 30ක් අතර වගේ රේන්ජ් එකක් අතර වෙන්න පුළුවන්. ඒතර 90ක් මන් දාලා තිනවා. ෆැමිලි එකක් තනියම ගෙදර මැනේජ් කරන් ඉන්න නිසා මම මේ මිනිමම් වැලියු දාලා තියෙන්නේ. අවම පාවිච්චියත් එක්ක මම මීට වඩා කන්ට්‍රෝල් කරන්න නැතුව පාවිච්චි කරොත් මෙහි ලයිට් බිල් වතුර බිල් මීට වඩා තාම වැඩි වෙන්න පුළුවන්. පළක් වෙලා හීටර් එහෙම යූස් කරනවා නම් කාමරේට හයි කරලා තියෙනවා හීටර්. ගොඩාක් බාත්රූම් වලට දාලා තියෙනවා හීටර්. ඔයා යූස් කරොත් එහෙම ඉලෙක්ට්‍රිසිටි බිල් එක 400 500ට උනත් යන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ මත තමයි ඒ කන්ට්‍රෝල් එක තියෙන්නේ. ඒකට Wi-Fi ඔයාගේ විතරට ෆ්‍රී ලැබෙන්නත් පුළුවන්. ඔයාට ගෙවලා ගන්න වෙන්නත් පුළුවන්. ඒකට monthly rent එක විදිහට without deposit වලට මේ කහපාට රෝ එකේ පේනවා. ස්ටුඩන්ට් කෙනෙක්ට නම් 800ක් මන් දාලා තියෙනවා මාසෙකට. working professional කෙනෙක්ට නම් 960ක්. කපල් එකක් වගේ එනවා නම් 1440ක්. ෆැමිලි වගේ එනවා නම් 2430ක්. ඒකට ලංකා මුදලින් ගත්තොත් ස්ටුඩන්ට් කෙනෙක්ට එකමඩේෂන් එකට 2,44,000ක් ලක්ෂ දෙකමාරකට ළඟයි. වර්කින් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට තනියෙන් හරියට ෂෙයාරින් හිටියත් ගොඩක් දුරට ෂෙයාරින් තමයි මේ ගානට ඉන්න පුළුවන්. ඩබ්ලින් වල ලක්ෂ 3කට අදාළ මුදලක් යනවා. එතකොට කපල් එකකට ෂෙයාරින් වගේ හිටියොත් 2 බෙඩ්රූම් වගේ අපාර්ට්මන්ට් එකක රෙන්ට් එක විදිහට ලක්ෂ 4.5ක් වගේ මුදලක් යනවා. මේ මුදල කතා කරොත් සැලරි එකෙන් සාමාන්‍ය threshold එකත් එක්ක more than 50% value එකක්. ඒක තමයි අයර්ලන්ඩ් වල තියෙන worst case එක රෙන්ට් එක ගොඩක් වැඩි. ඒකට ෆැමිලි එකක් වගේ ආවොත් ඔයා හිතන්න ඔයාගේ ෆැමිලි එකේ දරුවෙකුත් ඉන්නවා එක පුද්ගලයයි නම් වැඩ කරන්නේ 2430ක් මාසෙකට දාලා තියෙනවා 1 bedroom එකකට වගේ. ඉතින් මම හිතන්නේ දරුවෝ දෙන්නෙක් වගේ ඉන්නවනම් ආභාග විට ලොකු දරුවෝ ඉන්න 2 bed එකකට වගේ යනවා. වගේ සැලරි එකත් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සිටුේෂන් එකකට ආව ඩ්‍රොප් වෙන්නේ නැතුව ආට ස්ථාවරව ගොඩ නැගෙන්න ඔයාගේ මයින්ඩ් සෙට් එක හදාගන්න ඔයාට ඒකට රෙඩි වෙන්න අදාළ දේවල් මම කලින් මගේ පාර්ට් 2 වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. අනිවාර්යෙන් ඒ වීඩියෝ එක බලන්න. මොකද ඔයා රෙඩි වෙලා ආවේ නැත්නම් ඔයාට ලොකු හෙඩේක් එකක් ලොකු අමාරුවක වැටෙනවා. මොකද ඔයාට නිකන් දෙන්න කවුරුත් නැහැ. කිසිම දෙයක් හැම දෙයකටම මුදල් වැය කරන්න වෙනවා. ඒ නිසා ගොඩක් දුරට සැලකිලිමත් වෙන්න, ඒ අදාළ මුදල් අරගෙන එන්න. සහ එහෙම බැයි නම් ඔයාට මේ මුදල් මේ විදිහට ගෙවාගෙන ඉන්න අවස්ථාවක් නැතිනම් ඔයාට ඒ හම්බෙන ඔෆර් එකවත් ඇක්සෙප්ට් කරන්න වෙන්නේ නැහැ. ඔයා රිසර්ච් එකක් කරලා බලන්න. දැන් මේ මම ඒකයි මේ එන්න කලින් බලන කෙනෙක්ට මේ අවබෝධයක් තියෙනවා. එතකොට ඔයා ඉස්සරහා වීඩියෝස් වලදී මම තවදුරටත් මේ ටැක්ස් කැපෙන හැටි, ආට සැලරි එකේ ග්‍රොස් වැලියු එකෙන් net value එක හැදෙන හැටි ටැක්ස් කැපෙනවා 120 140. එතකොට අර මාසෙට ලැබෙන ගාණක් තියෙනවා. එතකොට ඔයා ඔෆර් එකක් අම්මෝ හොඳයිනේ. ලක්ෂ 10ක් විතර ලංකා මුදලින් හම්බෙනවනේ. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මේ පුදනකොටම හා කියලා හරියන්නේ නැහැ. ඔයා රිසර්ච් එකක් කරන්න ඕනේ. ඔයාට කොච්චර ඔෆර් එකක් ඔයාට ඔයා ජොබ් එකට ගන්න කෙනා දෙන්න ඕනිද කියලා. මොකද අර ලක්ෂ 10ක් ලංකාවේ ලොකු මුදලක් වුණාට මේ වගේ රටකට ආවහම ඒ ගන්න මුදල සම්පූර්ණයෙන්ම වියදම් වෙලා යනවා. ඔයා හිතන්නේවත් නැති විදියට. ඒ නිසා ඔයාට ඒ රෙන්ට් එක ගෙවා ගන්න, ඔයාගේ කෑම බීමට, ඔයාගේ අනත් පහසුකම් වලට, ඔයාගේ හෙල්ත් මේ රික්වයර්මන්ට් වලට අට වියදම් වෙන විදිහ ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනි. ඔයා ෆැමිලි එකක් යෝකේ ඉන්නවා නම් එතෙන්දි වියදම් වීමක සම්බන්ධ ලොකු අවබෝධයක් තියෙන්න ඕනි. ඉතින් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන හින්දා ආගේ පාර්ට් 2 වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාලා බලන්න කියලා මම රික්වෙස්ට් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක සීරීස් එක සහ මේ පාර්ට් 3 වීඩියෝ එකේදී මම කතා කරපු මේ ටෙම්පරරි ඇකොමඩේෂන් සහ පර්මනන්ට් ඇකොමඩේෂන් සම්බන්ධව වැදගත් දේවල් මගෙන් අර ලැබෙන්නේ නැති. ඒ වගේම මම කියනවා මේ දාලා තියෙන මුදල් 100ට මේ පහලින් පේනවා. The cost values are based on Dublin as per current worst case situation as per my experience. මං අවුරුද්දක් විතර දැන් මෙහි ඉන්නවා.
ෆැමිලි ඉන්න අය ආශ්‍රය කරනවා. ඒකට මගේ ඔෆිස් එකේ ඉන්න අය දන්නවා සහ මගේ තියෙන රිසර්ච් එක තමයි මම මේ ගණන් දාලා තියෙන worst case. එතකොට ඔයා ඩබ්ලින් වලින් පිට සිටිස් වලට කියන්නේ කෝක්, ලිමරික්, ගෑල්වේ, වික්ලෝ, ක්ලෙයා, කිල්ඩෙයා වගේ අනිත් පළාත් වලට යනවා නම් මේ රෙන්ට් වැලියු එක 10%ක ඉඳලා 25%ක වගේ ටොලරන්ස් එකක් තියෙනවා අඩුවීම මේ ගණන් වලට වඩා අඩු වෙන්න. මොකද ඩබ්ලින් සිටි එක සහ ඩබ්ලින් අවට රෙන්ට් වැලියු ගොඩක් වැඩි. සහ එතකොට ඔයාට එළියේ ඉඳලා ඩබ්ලින් වලට ට්‍රැවල් කරනවා ජොබ් එකට ඒ වගේ තීරණ වලට එන්න බෑ. එතකොට ඔයා ඒ වගේ ඔප්ෂන් එකකට යනවා නම් ගොඩක් හොයලා බලන්න ඕනි. ඔයාට තියෙන ට්‍රාන්ස්පෝර්ට් පහසුකම් මොනවද? ඔයාට එහෙම කරන්න පුළුවන්ද කියලා. මුලින්ම සෙටල් වෙලා පස්සේ ඒ වගේ තීරණයකට යන එක තමයි මම රෙකමන්ඩ් කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. එතකොට 2 bed for family in Dublin with all cost මම මෙතන දාලා තියෙනවා යූරෝ 2500ක් 2800ක් වගේ මාසයකට. සාමාන්‍යයෙන් මේ ක්‍රිටිකල් ස්කිල් වර්ක් පර්මිට් එකකට එන කෙනෙක් ජස්ට් මම කියන්නේ මෙහි threshold value එක යූරෝ 38500යි 2025 ජනවාරි වල ඉඳලා ඒක ගවර්න්මන්ට් එකෙන් තීරණය කරලා තියෙනවා යූරෝ 42000ක් කරන්න. එතකොට යූරෝ 42000 සාමාන්‍යයෙන් 120ක් වගේ ටැක්ස් කැපිලා මාසකට බෙදිලා ඇද්දි ඔයාට අතට හම්බෙන්නේ යූරෝ 2900ක් වගේ තමයි මාසෙකට. එතකොට යූරෝ 2900න් ඔයා හිතන්න ඔයා දරුවෙකුත් එක්ක වයිෆ්වත් ඩිපෙන්ඩන්ට් විදිහට එක්කන් ආවොත් රෙන්ට් එකටම ඔයාට 1 බෙඩ්රූම් එකක ඉන්නවා නම් උඩ පෙන්ලා තියෙන 2430ක් ඔයා දරුවෝ දෙන්නෙක් විතර එක්කන් එනවනම් ෆැමිලි එක පිටින්ම එනවනම් ඔයාගේ ජොබ් එක විතරක් තියාගෙන ඔයාට මාසෙකට යූරෝ 2800ක් වගේ මුදලක් වැය කරන්න. ඔයාට හම්බෙන පඩියත් ඒ වගේ අර රෙන්ට් එක විතරක් ගෙවන්න වෙන පඩියත් ඒ වගේ. ඉතින් මුලින්ම හිතන්න ඕනේ දේ තමයි ඔයාට ඔය දෙන ඔෆර් එක ඔයාට ගැලපෙනවද ෆැමිලි එකම එක්කන් එන්න. බැයි නම් ෆැමිලි එක තියලා එන්න. ඇවිල්ලා ඔයා සෙටල් වෙලා ෆැමිලි එකෙත් ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ස්ථාවර තත්යකට ආවට පස්සේ ඔයාට පුළුවන් වීසා ගහලා ආගේ වයිෆ්ව නැත්නම් ආගේ හස්බන්ඩ් ආගේ දරුවන්ව රටට අරන් එන්න. ඉතින් ඔය දේවල් විශේෂයෙන්ම මම ඔයාලට මතක් කරනවා ඒ විශේෂයෙන් සැලකිය යුතු දේවල්. මොකද හැමදේම මේ රටවල් වල මුදල් එක තමයි බොන්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා හම්බ කරනවා හොඳින් ජීවත් වෙනවා ලංකාවේ වගේ පරිපූර්ණ ඇතින් වගේක ඉන්න නෑ. ඉතින් මේ තියෙන ප්‍රශ්න තියෙන ටික විසඳගෙන සතුටින් ඉන්න නම් ආට ඒ දේවල් ටික කම්ප්ලීට් කරගන්නම වෙනවා මුදල් අතින්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. හරි ගයිස් එහෙනම් අද වීඩියෝ එකත් නවත්තනවා. ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන පාර්ට් 4 වීඩියෝ එකේදී ආට අනිවාර්යයෙන්ම එයා ටිකට් එක බුක් කරගන්න විදිහ ඊට පස්සේ බැංක් account එක මොබයිල් සිම් එකක් කොහොමද මෙහෙදී ගන්නෙ සහ හෙල්ත් ඉන්ෂුරන්ස් එක කොහොමද හදාගන්නේ ඒ වගේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා පාර්ට් 4 එකේදී. ඒක බලන්න අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඉතින් ගිහිල්ලා එන්න. thank you so much. සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම මගේ Facebook page එක අනිවාර්යයෙන්ම Facebook එක through මගේ link එක click කරලා මේ වීඩියෝ එක බලන්න යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ Facebook page එක follow කරන්න. එතකොට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මගේ වෙබ්සයිට් එක තියෙනවා www.bookie.com. ආට යා ටිකට් එකක් බුක් කරන්න ඕන නම් ආට හොලිඩේ එකක් ඩුබායි වලට යුරෝප් වලට වෙනම ආසියාතික රටකට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ සයිට් එක through ආට ටුවර් පැකේජ් බුක් කරගන්න පුළුවන්. ආට එයා ටිකට් එක ඉතාම හොඳ කම්පැරිසන් එකක් මත ආට ඕනි එයාලයින් එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා ගැනීමේ හැකියාව තියෙනවා. ආට eSIM එකක් වගේ travel කරනකොට අවශ්‍ය නම් ඒ රටවල් වල ආට ඒක ඔන්ලයින් බයි කර ගැනීමේ හැකියාව තියෙනවා මේ bookie.com වෙබ්සයිට් එක හරහා. සහ ඔයාලට මොනවා හරි දෙයක් මගෙන් දැනගන්න තියෙනවා නම් personally ඔයාලට පුළුවන් info@bookie.com මගේ email එකට email කරන්න. හරි guys එහෙනම් thank you so much. ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ජයග්‍රාහී සතියක් ප්‍රාර්ථනා කරනවා. next part 4 වීඩියෝ එකත් එක්ක හම්බෙමු. එහෙනම් subscribe කරලා නැවතත් කියන්නේ like කරන්න share කරන්න. thank you so much. Bye.